මම දිව්‍යන් විශේෂයෙන්ම මේක සාමාන්‍ය මම වෙනදා කරන්නා වූ සජීවී වීඩියෝ එකක් නෙවෙයි විශේෂ වූ දවසක් අද. මම හිතන මගේ ජීවිතයේ සේවා ජීවිතයේ අවුරුදු 38 ආසන්න සේවා ජීවිතයේ මම ලැබපු අලුත් අත්දැකීමක්. මේ ඔබ ඉදිරියේ ඉන්නේ පාස චමින්ද. ඔහු දෙවියන් වහන්සේට සේවය කරන තරුණ සහෝදරයෙක්. ඒ ඔහුගේ මගේ අතරේ මිනිස්සු හැටියට කිසි වෙනසක් නැහැ. ඔහුටත් ඔළුවක් තිබෙනවා. හරියන් කීමක් කඳ බඩ කියලා කියමු අපි ඔක්කොම හැම දේවල් තිබෙනවා. දැන් අන hina වෙන දත් ටිකක් පේන දතුත් තියෙනවා. ඉතින් ඊට පස්සේදී එයාගේ ඔහු හුස්ම ගන්නවා. මමත් එහෙමයි. හැබැයි අපි දෙන්න අතරේ තියෙන ටිකක් වෙනසක් ටිකක් කියලා කියන එකත් මම හිතනවා හොඳ වදි. නමුත් මට තිබෙන ඔහුට නැති යම් දෙයක් තිබෙනවා. මම හිතනවා ජීවිතේ මිනිසෙක්ට අවශ්‍යම දේ ඒකයි. මම හිතනවා මේ කාලේ මිනිසෙක්ට මේ දේ තිබෙන අය තමයි වැඩියෙන්ම වැරදි කරන්නේ. මොකක්ද දන්නවද? ඔහුගේ දැස ඔහුට පේන්නේ නැහැ. ඔහු උපතින්ම අන්ධව මේ පොළොවට ඉපදුනේ. ඔහු කීප විටක් දෙවියන් වහන්සේට යාඥා කරලා තිබෙනවා සුවේilla පෙනීම දෙන්න කියලා. නමුත් දෙවියන් වහන්සේ ඒ ඉල්ලපු දෙයටත් වඩා ඔහුට දේවල් ගොඩක් දීලා තිබෙනවා. ජීවිතයේ ගොඩක් ටැලන්ට් තිබෙන තරුණ දේවසේවකයෙක් නැත්නම් තරුණ පුතෙක්. වයසින් ඔහුට අවුරුදු 39ක් වගේ වෙන්නේ. ඉතින් ඔහු විවාහකයි. එක අවුරුදු 10ක් විතර යන ගැහැණු දරුවෙක් ඉන්නවා. ගැහැණු දුවක්. ඒ වගේම ඔහුගේ ජීවිතයේ විවාහය පැත්තකින් තියලා ඒ පෞද්ගලික දේවල් නැතුව දැන් ඔහුගේ ටෙස්ටිමනි එහෙම නැත්නම් ඔහුගේ සාක්ෂිය කොහොමද ඔහු මේ වගේ වුනේ? දෙවියන් වහන්සේ කොහොමද ඔහුට මුණ ගැහුනේ? අහම්බෙන් දෙවියන් වහන්සේට මුණ ගැහෙනවා ඔහුගේ ජීවිතය නැති කරගන්න ගිය වෙලාවක වයස අවුරුදු 19 දෙවියන් වහන්සේට මුණ ගැහෙනවා. ඒ නිසා ඔහු කියනට වඩා මම හිතන මේක මම කියන එක හොඳයි කියලා. ඔහු කුඩා කාලේ දරුවෙක් හැටියට කුස පිළිඳ මව් කුසේ ඉඳෙද්දි පිළිසිඳගත්ත ඒ වෙලාවේ ඊ타මත්ම සාතන් මම හිතන්නේ යාගේ මව Hindu සිංහල කෙනෙක්. ඒතකොට ඒ කෙනා මේ මව කුමක් හෝ ගැටලුවකට ජීවිත හානි කරගන්නට සියදි විහාර කරගන්නට වස පානය කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි විශාල මේ දරුවට මේ තරුණයාට ඔහුගේ ඇස් දෙක අහිමි වුණේ. ඒ ස්නායු ඔක්කොම අප්‍රාණික වෙලා තිබෙන්නේ ස්නායු මැරිලා. ඉතින් ඒකට තවමත් දෙවියන් වහන්සේට පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ කැමැත්ත ඔහුගේ ජීවිතයට වෙන්න. ඉතින් ඔහු විසින්ම සුවය ඉල්ලගන්නට දෙවියන් වහන්සේට සේවය කරන දේවදාසයෙක් වෙන කිසි අඩුවක් නැහැ. ඔහු සාමාන්‍ය සංගීත ශාස්ත්‍රයේ බෑන්ඩ් එකක් කිව්වොත් මම හිතනවා සාමාන්‍ය සරල භාෂාවෙන් කතා කරොත් ඒ වගේ සංගීත කණ්ඩායමක ගිටාර් වාදක හැටියට ගිටාර් ප්ලේ කරලා තිබෙනවා. ඊට අමතරව ඔහු දැනටත් කිසි කෙනෙකුට අතපාන්න නැතුව තමන්ගේම උත්සාහයෙන් self employment එක හැටියට ඉංග්‍රීසි ගුරුවරයෙකුට ඔන්ලයින් ඒ වගේම නැවත ෆිසිකල් ස්ටඩීස් කරලා තිබෙනවා කාලයක්. නමුත් දැන් මේ සහෝදරයා කරන්නේ ඔහුගේම උපයා ගැනීමේ ආදායම් මාර්ගයක් හැටියට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙනවා. ඒ වගේම උට භාෂාවල් කීපයක් කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව, ඒ වගේම තරමක් දුරට ජපන් භාෂාව සහ දෙමළ භාෂාව චතුර ලෙස කතා කරන්න පුළුවන්. මම හිතන්නේ කියවන්න, ලියන්න ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඔහු සිංහලෙක්. මගේ මිතුරනේ, හිතවතුනි, දෙවියන් වහන්සේගේ දේව දරුවන් සහ සියලුම ජනතාවට මෙන්න මේ පුංචි වීඩියෝ එක ආශිර්වාදයක් වේවායි මම ඉතසිතින්ම පතනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම මම ඔහුගේ හඬ අවදි කරන්නට මේ අවස්ථාව දෙන්න කැමතියි. ඔහුට පුළුවන් ඔහු කැමති ආකාරයෙන් අපි කිසි පෙරසූදානමක් නැහැ. අදයි මේ මොහොතර කලින් පැයකට විතර කලින් මාව හම්බෙන්න ආවේ. ඉතින් එතුමාට පුළුවන් එතුමාගේ සාක්ෂිය ඔහු කැමති විදිහකට ඔබට කියන්න මිනිත්තු 5ක් 6ක් ඇතුළත එතෙක් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන්න
ඔබට චේස පිල්ටයි. ඔව්. Thank you pastor. මගේ නම M.A. චමින්ද. මම ඉපදෙන්නේ රත්නපුර කලවානේ. පාස්ටර් කිව්වා වගේ මම උපතින් මරණය අත්දැකපු කෙනෙක්. හේතුව තමයි මගේ අම්මා මාව නැති කරන්න. බඩේදී මාව ඇවිල්ලා rejected බලාපොරොත්තු නොවුණු කන්සීව් එකක්. ඉතින් මාව නැති කරන්න බඩේදී වස කාලා තියෙනවා. ඒක තමයි මගේ ඇස් වලට බලපාලා තියෙන්නේ. මාව ඉපදුනාට පස්සේ දවස් 3ක් මගේ අම්මා මාව අරගෙන ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා තියෙනවා මගේ බඩේ රත්තරන් දාලා පිටරට යවන්න. හැබැයි ඒක අසාර්ථක වුණා. ඒ ડોක්ටර් දවස් 3ෙම ඇබ්සන්ට්. ඊට පස්සේ වෙන පවුලක පිරිමි දරුවෙක් නැති පවුලකින් මාව අරන් හදාගත්තා. කලවාන පොතුපිටිය සමහරව දන්නවා ඇති. එතකොට ඒ අරන් හදාගත්තු අයගේ අම්මා නැති වුණ අවුරුදු 10 දී ප්‍රෙෂර් හැදිලා ඒක අංශභාගයට හැරිලා අවුරුදු 14 දී තාත්තා නැති වුණා මේ සුයිසයිඩ් මේ බෙල්ලේ වැළදාගෙන. ඉතින් ඊට පස්සේ මම ඉස්කෝලේ ඉගෙන ගත්තා හොස්ටල් ස්කූල්. හොඳට ඉගෙන ගත්තා. හැබැයි ජීවිතේ එක පැත්තක් ලොකු විනාශ කියන්නේ වැටුණු තැනකට ආවා. හේතුව තමයි අර අම්මා තාත්තා නැහැ කවුරුත් නැහැ. වැකේෂන් වලටත් හොස්ටල්, ස්කූල් වලටත් හොස්ටල්. මේවත් එක්ක ජීවිතේ ලොකු වැටීමක් එක්ක මොනවද උනේ මම අවුරුදු 19 වෙනකොට උත්සාහ කරා මම තීරණය කරා ජීවිතේ නැති කරගන්න. මොකද තව බලාපොරොත්තුවක් නැහැ, ආදරයක් නැහැ, කවුරුත්ම නැහැ. තුන් පාරක් උත්සාහ කරා ජීවිතේ නැති කරගන්න. ඊට පස්සේ මොනවද උනේ මේ ඒ කාලෙදී තුන්වෙනි පාර ජීවිතේ නැති කරගෙන ඉන්නකොට හිරේට ගිහිල්ලා හිරේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අහපු කෙනෙක්, අහලා එළියට ආපු කෙනෙක්, ජීවිතේ යම් වෙනසක් වුණු කෙනෙක් චූටියට මට යේසුස් වහන්සේ ගැන කිව්වා. ඉතින් මම එහෙම තමයි යේසුස් වහන්සේ දැනගත්තේ. ඇත්තටම එදා තමයි මගේ ජීවිතේ අප්සයිඩ් ඩවුන් උනේ. රයිට්? මොකද මම යේසුස් වහන්සේ දැනගන්න කලින් ටර්නින් පොයින්ට් එක. හැරීමේ අවස්ථාව ටර්නින් පොයින්ට් එක. ඒක අප්සයිඩ් ඩවුන්. බුදු යටි කරුණේ. Yes. So ඊට පස්සේ ඇත්තටම මොකද මගේ පරණ ජීවිතේ I was so stubborn and මම ගොඩක් දේවල් සමහරට ඉස්කෝලේ අර තියෙන මේකත් එක්ක ළමයින්ට ගහලා තියෙනවා. ඊට පස්සේ වෙන දේවල් වලට පෙළඹිලා තියෙනවා ජීවිතේ සම්පූර්ණම අවුල් ජාලයක් වෙලා තියෙන ඉස්සන්ස දෙනකොට. හැබැයි කවද උන්වහන්සේ දැනගත්තේ? උන්වහන්සේ මගේ ජීවිතේ විනාශ කළා. right? එතනින් පස්සේ මගේ ජීවිතේ මට කැඳවීමක් තිබුණා. නමුත් මම ජොබ් දෙකක් විතර කරා. ජොබ් දෙකක් කරලා ජොබ් දෙක අතහැරලා තමයි සේවයට ආවේ. ඉතින් බයිබල් ස්කූල්ස් 4ක විතර ඉගෙන ගත්තා. ඉතින් අද වෙනකොට ඔබට මම කෙටියෙන් කිව්වොත් මම පාස්ටර් කෙනෙක් විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක 25ව වගේ ගිහිල්ලා අමතර සේවාවන් කරනවා චර්චස් වලට, විශේෂයෙන්ම මිනි ක්‍රුසේඩ්ස්, අමතර සේවාවන්, වර්ෂිප් සෙෂන්ස්, රිවයිවල් සර්විසස් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් මම වැඩ කරන්නේ ස්මෝල් චර්චස් එක්ක, කුඩා කණ්ඩායම් එක්ක. මගේ විෂන් එක හවුස් චර්චස්. එතකොට මේ වගේ දේවල් එක වැඩ කරනවා. මම භාෂා 3ෙන්ම සේවය කරනවා. භාෂා 4ක් කතා කරන්න පුළුවන්. වෘත්තියෙන් ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙක්. කිංස්වේ ලැන්ග්වේජ් සෙන්ටර් ආයතනයත් එක්ක වැඩ කරන්නේ. එතකොට මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් 5ක් ප්ලේ කරන්න පුළුවන්. කලින් මම බෑන්ඩ් එක ගිටාරිස් කෙනෙක්. වගේම කම්පියුටර් එක තනියම පාවිච්චි කරනවා. ඉතින් හැමදේම වෙනහන්සේගේ මහිමය වෙනුවෙන් උන්වහන්සේ මම වගේ මිනිස්සු කරා යනවා. ඉතින් මේකේ මට එකම දෙයයි කියන්න තියෙන්නේ. ඔබ මොනවට හරි දෙයකට බෑ කිව්වොත් මම 100 පාරක් බෑ කියන්නේ. මොකද ඔබට වඩා මේ ගොඩක් මේ චැලෙන්ජස් මට තියෙනවා. මොනවා කරන්න කියලා චැලෙන්ජස් තියෙනවා. මම හිතනකොට වලට කරලා ඉවර කරන්න පුළුවන්. මේ ලෝකේ ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නව බෑ කියලා දෙයක් නෑ. ආමෙන්. ඉතින් ඇත්තටම බෑ කියලා දෙයක් නෑ. මගේ ජීවිතේ මේක මම මේ වෙලාව නැති නිසා කෙටියෙන් කියන්නේ. ජීවිතේ දැන් ඕනම දෙයකට මට අභියෝග තියෙනවා. දෙයක් විසිටින් යන්න ගියත් අනිත් දේවල් කමිනියෙන් දෙන්න ගියත් සේවයේ කොච්චර අභියෝග තියෙනවද? හැබැයි දේවල් වලට බෑ කිව්වොත් අපිට බෑ තමයි. හැබැයි මා බලවත් කරන දනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කිව්ව බයිබල් පදේ අපි විශ්වාස කරොත් දැනහසට ක්‍රම තියෙනවා. මමත් ඔබ වගේම ටච් ෆෝන් එකක් පාවිච්චි කරනවා. right? ඔබ වගේම ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා. right? ඔබ වගේම මගේ ඩේලි හැමදේම කරගන්නවා. ඉතින් මේක බෑ කියලා එකක් නැහැ. අපි වෙනස් જાතියක්. අපි අනිත් අයට ධෛර්යය දෙන જાතියක්. right? මම මේ වෙනකොට අබෝෂන් කරන්න ගිහම ළමයි දෙන්නෙක්ව ජීවත් කරලා තියෙන පවුල් දෙකක් මැරි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ
මගේ ජීවිතේ හරි පුදුම දේවල් ටිකක් කළා මේ සියලු දේ උන්වහන්සේගේ මහිමය වෙනුවෙන්. ඉතින් ඔබ ධෛර්යමත් වෙන්න. ඔබට බෑ කියලා දෙයක් නැහැ. ජේසු පිටයි. ඔව් කියනවා ඔබ වගේ මමත් ඒ දේ කරනවා මේ දේ කරනවා ලැප්ටොප් පාවිච්චි කරනවා ඒ වගේම හැම දෙයක් මට තනියෙන් කරන්න පුළුවන්. ඒ වගේ ඔබ වගේ මට කසාද බඳින්නත් පුළුවන්. එහෙමනේ. කසාද බඳලා හිටියේ. ඉතින් මතක තියාගන්න පුංචි වීඩියෝවක් කරේ. ඉතින් එතුමාගේ සාක්ෂිය if you don't mind no. if you don't mind just brief your testimony few words in English if you don't mind. Yes. Go ahead. So I'm Chaminda. My native place is Ratnapura Kalawana. When I was in my mother's womb, she tried to kill the child in her womb, and she has taken a poison. Because of that, effect of that thing, I was blind. And after my birth, she tried to kill me again, but the try was unsuccessful. And another family adopted me. When I was 10 years old, my mother died because of illness. And when I was 14 years old, my father died by committed suicide by hanging. After that, I was so stubborn and I had so odd jobs in my school. I used to smoking and other bad things. When I was 19 years old, I also thought to do the same thing what my father did. The third time, when I went to Colombo without any hope, I met a friend who went to prison and received Jesus. That guy shared me the gospel. Through him, I accepted Jesus. And my life got a big difference on that day. And if I say about me in my current situation, I'm a pastor and I'm going 25 districts in Sri Lanka and ministering and having worship services, mini crusades, youth counseling. I'm working with small groups. My vision is house churches. I want to build the kingdom of God through house churches, and I can play 5 music instruments. I can speak 4 languages. So these all are things for glory of God. Amen. நாங்கள் எல்லோரும் இயேசு நாமத்தில் வணக்கம் தந்தை சொல்லுங்க சார். ஓகே சாரி, என்னுடைய சாட்சியம் வந்து நான் தமிழாலே சொன்னேன். என்னுடைய பெயர் சமிந்த. இந்த சொந்த ஊர் வந்து ரத்னபுர கலவான. நான் வந்து பிறப்பிலே மரணத்தை கண்டவன். என்னென்னு சொன்னால், என்னுடைய அம்மாவுடைய வயிற்றில் நான் இருக்கும் போது என்னுடைய அம்மா என்னை அழிக்கிறதுக்கு நஞ்சு எடுத்து குடிச்சிருக்கா. ஸோ அதின் ஒரு ரிசல்ட்டாக தான் நான் பார்வை இழந்தவராக பிறந்தேன். அதுக்கப்புறம் என்ன நடந்தது, வாழ்க்கையிலே என்னுடைய அம்மா திருப்பி என்னுடைய வயிற்றிலே தங்க போட்டு வெளிநாட்டுக்கு அனுப்புறதுக்கு ட்ரை பண்ணாங்க. அந்த ட்ரையும் சரிவர இல்லை. எப்படியோ வேறொரு குடும்பத்தாலே பிறகு என்னை எடுத்து வளர்த்தாங்க. 10 வயசுலே என்னுடைய அம்மா ஒரு நோய் வந்து செத்து போயிட்டாங்க. 14 வயசுலே என்னுடைய அப்பா தூக்கு போட்டு செத்துட்டாங்க. ரைட். வாழ்க்கையிலே நான் தனியாயிட்டேன். நான் நல்லா படிச்சுட்டேன். ஆனால் ஒரு பக்கம் என்னுடைய வாழ்க்கையோட வீழ்ச்சியாக இருந்தது, விழுந்து போனது. ரைட். என்னென்னு சொன்னால், எனக்கு ஆதரவுக்கு யாரும் இல்லை, அன்பு செலுத்த யாரும் இல்லை, பார்க்குறதுக்கு யாரும் இல்லை. என்ன நடந்தது, வாழ்க்கையிலே ஒரு பக்கம் அப்படியே ஒரு 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 தேவையில்லாத பழக்கங்களுடன் அப்படியே போய் 19 வயசில் நானும் முயற்சித்தேன். அப்பா செய்தது நானும் செய்வோம், வேறு இன்னும் இல்லை. நானும் முடிவெடுத்துட்டேன், கடைசி வாழ்க்கை இல்லாமல். அந்த நேரத்தில் தான் ஒரு பிரிசனுக்கு போய் அங்கே இயேசு கிறிஸ்துவை அறிந்து வெளியே வந்த ஒரு சகோதரன் எனக்கு சுவிசேஷம் சொல்லிவிட்டார். ரைட். அங்கே தான் நான் இயேசு கிறிஸ்துவை ஏற்றுக்கொண்டேன். அதுக்கப்புறம் என்னுடைய வாழ்க்கை பெரிய ஒரு மாற்றம். ரைட். வாழ்க்கையிலே அப்படியே எல்லா காரியங்களும் மாறி இன்றைக்கு நான் உங்களுக்கு என்னை குறித்து சொன்னால், நான் ஒரு பாஸ்டராக இருக்கிறேன். 4 மொழி பேசுவேன். இலங்கையில் 25 டிஸ்ட்ரிக்ட்டுக்கும் ஊழியங்களுக்கு போயிடுவேன். யூத் கவுன்சிலிங், வர்ஷிப்
services and நிறைய ஊழியங்கள் செய்வேன் ரைட் அண்ட் நான் வந்து 5 இசை கருவிகள் வாசிப்பேன் ரைட் உங்களை மாதிரி நான் டச் ஃபோன் பார்ப்பேன் லேப்டாப் பாவிப்பேன் எல்லா காரியங்களும் செய்வேன் இது எல்லாமே கர்த்தருடைய மகிமைக்காக ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කතරේ ස්තෝත්‍රය දෙවියන් වහන්සේට සියලු ගෞරවය වගේම දෙව්තිල්න අපගේ සේවය හැමත ඕපන් කියන්නේ විවෘතයි. ඒ නිසා අපිට මේ ಜಾති ආගම් කුල මුකුත් නැහැ. අපි කියන්නේ මිනිස්කම පොහොසත් කරගමු. මිනිස්කම අපගේ ආගම කරගනිමු. සියල්ල යහපත් ඇසින් දකිමු. ඒ වගේම වැරද්දට අපි ඒක ඒ ද්වේෂය අත්හැරලා වැරද්ද ගණන් ගන්න නැතුව අපි ස්වාමින් වහන්සේගේ සාමය ගෙනියමු. අත්වල බැඳගමු. ඕක තමයි අපගේ ප්‍රයත්න උත්සාහය. ඒ දෙව්තිල්න සේවය වසර 12ක් දැන් අපි සම්පූර්ණ කරලා 13 වෙනි වසරට ක්‍රමයෙන් දැන් පාතබලා අපි ගමන් කරනවා. ඉතින් මෙතුමාත් මට හම්බුනේ වගේ අහම්බු විදියට මගේ එක දේශනාවක් අහලා ඒ තුලින් නේද? එහෙම නේද? ඉතින් ඒ තුලින් මට එතුමා ඒකේ මම හැමෝටම කියනවා ටෙලිෆෝන් නම්බර දෙක කතා කරනවා. මේ එහෙම මේ ගණන් ගන්නේ බල්ලෝ ගාන මම හිතන්නේ ඒ සයිස් සපෝට් එකක් දෙනවා. මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගණන් ගන්නේ පා මොකද මේ අපි දැක්කන් ශබ්දාගාරයක් නෙමෙයි ඒක මම හිතන්නේ බේස්ද කොහෙද? ශබ්දාගාරයක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු පොඩි දුරකම් වුණා නම් ඒකට අපි සමාවෙන්න මෙන්න තවත් එකකින් එහා පැයට දුවනවා. ඉතින් මේක හොඳයි. ඉතින් මම හිතන්නේ කොච්චරනම් මිනිස්සුන්ට මේකට සාමත් අපිට බොහොම මේ සම්බන්ධයි. ඉතින් අපි මේ පුංචි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබත් මේ තරුණ දේවසේවක වෙනුවෙන් යාඥා කරන්න. ඔබගේ දැස පෙනෙනවා. ඔහුට දැස පෙනෙන්නේ නැහැ. නමුත් ඔහු සමාජයට අපි අභිභවා යනවා. දැස පෙන්න සාමාන්‍ය මිනිස්සු අභිභවා. ඔහු කතාවම කිව්වා ඕන චැලෙන්ජ් එකක් බාර ගන්න මම කාටවත් එහෙම පස්ස ගන්න බය වෙන්නේ නැහැ කියලා. ඉතින් දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසා වේවා. praise the lord. ඉතින් මේ පුංචි වීඩියෝ එක මම හිතන්නේ චුට්ටක් දිග්ගැසුණක් දන්නේ නැහැ. ඒ වුණාම සමා වෙන්න. ඔබට ජේසුපීට මේ අවස්ථාව දීමෙන් පුදෙක් මේ වීඩියෝ කිරීමේ අදහස හම්බ කරන්නේ නෙවෙයි. ආමෙන් ආමෙන්. හරිද? මම කොහොම සාමාන්‍ය මේ වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් මේක කියලා කරේ. ඔව් ඉතින් මෙතුමා මට කිව්වා නෑ මම කරන්න ගිහිල්ලා ඉස්සෙල්ලා මට නිකන් මොකද්ද වගේ පස්ස ගැහුවා. මොකද මෙතුමා මට කිව්වා ඒ වෙලාවට කලින් අවුරුදු 19 දී අදිස්සියට ඔහුගේ පියා මුණ ගැහෙනවා කියලා. ඉතින් පියා try කරාලු මොකෙන් යැපෙන්න. මොහුව ඉස්සරහට දාලා හම්බ කරගන්න. ඒක කිව්වන් පස්සේ මම ටිකක් බය වුණා. මේ වීඩියෝ දාලා මේ හම්බ කරගන්න කියලා මට එහෙම හැඟීමක් දෝ කියලා මට නිකන් බයක් ඇති වුණා. ඒ නිසා මම කිව්වා නෑ. ඒතකොට එයා තමයි මාව පුෂ් කරේ කරමු. ඉතින් අන්නේ ඉම්ප්‍රෙෂන් එක තුල තමයි මම කරන්නේ. දිව්‍යන් වහන්සේ සිළු ගෞරවය ඔබට ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණා. දෙව්තින සේවයත් එක්ක සම්බන්ධ වුණාට අපි ඉදිරියේ ඔහු අත්තරින්නේ නැහැ මෙතනින්. අපි ඉදිරියේ ඔහු සම්බන්ධයෙන් යමක් කරනවා දෙවියන් වහන්සේගේ සේව දෙසා දෙව්තිල්න සේවය තුළ තවත් මම දේව සේවකයන්ට අසල්වාසී දැන්ටත් මම කතා කරලා තිබෙනවා එහෙම අයට. ඉතින් ඔබටත් මුලින් දැන් මේ වීඩියෝ නරඹන ගමන් ඔබ හිතන්න ඔබගේ දැස නොපෙනෙනවා නම් සමහරට ඔබට ඔබගේ දරුවෙක් දුවෙක් හෝ පුතෙක් හෝ අන්ධ විදිහට ඉන්නවා නම් ඔබ කල්පනා කරන්නේ මේක මට වුණ දෙයක් නම් මේක මගේම දරුවෙක් වුණ දෙයක් නම් මගේ පවුලේ කෙනෙක්ට නම් මගේ අම්මා තාත්තා මෙහෙම නම් එහෙම කල්පනා කරන්න. එතකොට මේක ඔබගේ කරගන්න. එවිට පුළුවන් වේවි චමින්ද ඔබගේ ජීවිතෙන් දකින්න. ඔබට ජේසු පිටයි සුබ දවසක්. යන්න. හරි.